හෙලෝ අද සෙනසුරාදා දවසක්. ඉතින් වෙනත වගේම කැම්පස් දවසක් තමයි. හැබැයි අද අපේ සෙමෙස්ටර් එක්සෑම් එක තියෙන දවස. ඉතින් බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. වීඩියෝ කරන්න පුළුවන් වුණොත් විභාගයට ගිහිල්ලත් මම ඒ ඔක්කොමත් වීඩියෝ කරලා දාන්නම්. එහෙම බැරි වුණොත් මම ඒ ටික නැතුව වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. දැන් වෙලාව හරියටම 6:15යි. ඉතින් මම ආවා දත් මැදලා මුණ හොදලා අවශ්‍ය ඒ දේවල් ටික කරලා ලෑස්ති වෙන්න. මොකද අපේ කැම්පස් එකේ අපේ ගෙවල් ගාවින් 7ට යන බස් එකට ගියේ නැත්තම් කැම්පස් බස් එක අල්ලගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා මම අද ටිකක් උදේම ලෑස්ති වුණා. මොකද අද ටිකක් විශේෂ දවසක් හින්දා. විභාගයක් තියෙනකොට කොහොමත් අපි ටිකක් අවුල් වෙච්ච මනසකින් ඉන්නේ. ඉතින් මම මේ පෙන්නන්නේ මෙන්න මේ ෆේස් වොෂ් එක තමයි මම පාවිච්චි කළේ. හැබැයි මට ඒකත් ලොකු අවුලක් වුණේ නැහැ. හැබැයි ඒකෙනුත් මට රිසල්ට් එකක් නැහැ. නිකන් මොන ක්‍රීම් වෙනවා විතරයි. ඒ වෙලාවට සුපුරුදු පරිදි සබන් කෑල්ල, පයාස් බේබි සබන් කෑල්ල පාවිච්චි කළා තමයි මම අද මූණ හොදන්නේ. ඉතින් බේබි සබන් එකේ කොහොමත් අහිතකර දේවල් නැහැනේ. ඒකෙන් හින්දා මම සබන් කෑල්ලෙන්ම මූණ හොදගත්තා. සමාවෙන්න ඕනි වීඩියෝ එකේ ඔන්න ඔය හරියේදී වතුර වැටිලා කැමරාවට. අද සෙනසුරාදා දවසක් හින්දා ගෙදර හැමෝම මේ වෙලාවේ නිදි. ඒක හින්දා ලයිට් දාලා නැහැ. මමම තමයි අද දවස ආරම්භ කරන්නේ ගෙදර ලයිට්ස් දාලා. ඉතින් සාලේ මං ගෙදර ලයිට් එක දාලා දැන් මේ ඇඳුමක් තෝරගන්න තමයි යන්නේ. ඉතින් චාර්ජ් කරන්න එපා. මේ පොඩි ළමයින්ගේ ඇඳුම් දාන එකක් මගේ අක්කාගේ ඇඳුම් දැනට දාලා තියෙන්නේ මෙන්න මේකට. ඉතින් අපිට ලේසියෙන් ගන්නත් පුළුවන්. ඒ හින්දා අපි ඒකට තමයි දාලා තියෙන්නේ දැනට. හැම තැනම ගහපු ෂෝට් නෝට්ස්. මොකද එක්සෑම් එක තියනවා කියලා කියන්නේ ඉතින් පිස්සු හැදෙනවා අපිට. හැමදාම කොණ්ඩේ පීරනකොට මට මතක් වෙන්නේ මම කරපු මෝඩකම. මම හරියට හොයලා බලන්නේ නැතුව ක්වොලිටි නැති සැලොන් එකකින් ස්ට්‍රේට් එකක් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න ගිහින් ලොකු මුදලකුත් දීලා ඒගොල්ලන් ටිකක් පරණ වෙච්ච හොඳ නැති වගේ ඒව තමයි මට යූස් කරලා තියෙන්නේ. ඉතින් පස්සේ මගේ hair එක ගොඩක් ඩැමේජ් වුණා. ලොකු hair falling එකක් වුණා. ඔයාලා දන්න හොඳ hair treatment තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. මෙන්න මේ අරලිය කට්ට මේ claw clip එක හරිම ලස්සනයි නේද ළමයි. මේකට මම හරිම ආසයි. හරි වැඩි වෙලා ගන්න නැතුව එහෙනම් රෙඩි වෙමු. මම අද තෝරගත්ත මෙන්න මේ සැහැල්ලු ටී-ෂර්ට් එකයි ඩෙනිම් එකයි තමයි මම අද ඇඳගෙන යන්නේ. ඔයගොල්ලන් දන්නවද මම ටිකක් බරින් වැඩි. මම ඉස්සර මගේ බර කිලෝ 20ක් අඩු කරගත්තා. හැබැයි ආයමත් අහිතකර කෑම රටාව ජංක් ෆුඩ්ස් හින්දා මට ලැබුණු ප්‍රතිඵලය තමයි ඉතින් මම හිතපු තත්ත්වෙටම ආයමත් පහත් වුණා ළමයි. ඉතින් මම අනිවාර්යයෙන්ම හිතපු ගානට මේ කිලෝ 20 අඩු කරගන්න පුළුවන් හැමදේම කරන්න තමයි හිතාගෙන ඉන්නේ. කියන්නේ ඩයට් ප්ලෑන් එකක් ෆලෝ කරන්න. ඉතින් එහෙම එකක් කළොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්කත් මම ඒක ෂෙයා කරගන්නවා. දැන් මේ පෙන්නන්නේ
ඉස්සර මේ ටී-ෂර්ට් එක ගොඩාක් ලොකුවට තිබුණා අත්වලින්. දැන් ඒක නිකන් මගේ අත්වලට ෆිට වෙලා වගේ. ඒ කියන්නේ මං ගොඩක් මහත් වෙලා ටිකක් ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා මට මගේ ඇඟ ගැන. දැන් මං හරිම ආසයි මෙන්න මේ බේබි ක්‍රීම් එක පාවිච්චි කරන්න. මං දන්නේ අනිත් එක ගැන. මේ කොළ පාට එක මට හම්බුණ හොඳ මේකක්. මේක හරිම සුවඳයි. පොඩි ගාණක් නේ වෙන්නේ. ඉතින් අර මොයිස්චරයිස් වෙන්න එහෙම මේ ක්‍රීම් එක හරිම ෂෝක්. මං සාමාන්‍යයෙන් බේබි කොලෝන්, බේබි ක්‍රීම් වගේ දේවල් වලට ගොඩක් ආසයි. ඒවා එනේ සොෆ්ට් ස්මෙල් එක. එහෙම මේ බලනකො මේකට වෝටර් බේස් එකක් එක්ක තියෙන්නේ. හරිම කෙනෙක් ගොඩාක් හොඳට මොයිස්චර් වෙනවා අපේ අත් එහෙම. මම නම් මේක මගේ කකුල් වල අත්වල එහෙම නිතරම වගේ ගන්නවා. මොකද අපේ අහම ගොඩක් ඩ්‍රයි වෙන්න බලනවානේ. ඊට පස්සේ මෙන්න මේ පර්ෆියුම් එක තමයි මම යූස් කරන්නේ. ඔක මගේ නෙවෙයි අපේ අක්කගේ. පර්ෆියුම් ගහුවට පස්සේ තමයි දැක්කේ ඒකේ පාරවල් ටී-ෂර්ට් එකේ ගොඩක් ලොකුවට වැදිලා කියලා. අවශ්‍ය බඩු හැමදේම අරගෙන ඉක්මනට එළියට බහින්න ආවේ බස් එක අල්ලගන්න ඕනේ හින්දා. එළියට බහිනකොටම බලන්නකො හොඳටම වැස්ස වැහැලා ගොඩක් හයියෙන්. මම එළියට යනකොට හුළඟත් එක්ක ටිකක් අඩු වෙලා තිබුණා වැස්ස. ඒත් ඉතින් කුඩේ හෙලා ගන්න වෙනවා. මම ආසම නැත්තේ කුඩේ වතුර රැඳුනට පස්සේ බස් එකේ අරගෙන යන එක. ඇත්තට මේක හරිම එපා වෙන වැඩක්. ඒක එපා වුණාට වැස්ස වැහැලා මේ තියෙන පාරිසරික වෙනස්කම් වලට මම මාර ආසයි. ඒ කියන්නේ මේ environment changes බලන්නකෝ. ඒ ගස්වල වතුර රැඳිලා තියෙනවා. මල් එහෙම හොඳට හේතලා හරිම ලස්සනට නිකන් අර බලන්නකෝ මේවා පාට එහෙම පේන් ගාලා වගේ. ඉතින් අර කොළ එහෙම හරිම අමුතු ෆ්‍රෙෂ් ලුක් එකක් තියෙනවා වැස්සට පස්සේ. ඒ තියෙන බෑග්ග්‍රවුන්ඩ් චේන්ජස්, ඒ ඩාර්ක්නස් එකට මම හරියම ආසයි. මම ඉතින් මේ දැන් ඉක්මනට ඇවිදගෙන යන බස් හෝල්ට් එකට. ගෙදර ඉඳලා චූටි දුරක් තියෙනවා. මේ විදිහට මට ඇවිදගෙන යන්න හෝල්ට් එකට. පුංචි කාලේ ආස නැති වුණාට දැන් නම් මං මාරම ආස පාටක් තමයි කොළ පාට කියන්නේ. ඉතින් ඇවිදගෙන කොහොම හරි ඉක්මනට බස් හෝල්ට් එකට මං ආවා. මං මෙතෙන්ට එනකොටත් හැබැයි 7:05 වෙලා. ඒ කියන්නේ හරියට යන්න ඕනි ටයිම් එක මං පාස් වෙලා තිබ්බේ. ඉතින් මං බය වෙලා හිටියේ මට ආගන්න බැරි වීද කියන චකිතෙත් එක්ක. මොකද මම මෙතෙන්ට ඇවිල්ලත් විනාඩි 8ක් වගේ යනකම් බස් එකක් ආවේ නෑ. ඉතින් ඒකින් හින්දා මම වලබල හිටියේ බස් එක කොයි වෙලේද එන්නේ කියලා. විනාඩි 10කට විතර පස්සේ ඔන්න බස් එක ආවා. බස් එකේ නැගලා ටික වෙලාවකින් මට සීට් එකකුත් හම්බුණා. ඒ හින්දා මං කුඩේ පල්ලෙහාට මේ විදිහට දාගෙන හිටියා. මොකද හිටගෙන යන්න ඕනොත් එහෙම කුඩේ වතුර අනෙක් මිනිස්සුන්ගේ ඇඟේ වැදුනකොට ඒ මිනිස්සුන්ටත් අපහසුයි. මටත් uncomfortable. ඊට පස්සේ ඉතින් මං ආසම සින්දුවක් අහගෙන ලියපලාගෙන ගියා. දැන් මං ඉන්නේ කැම්පස් එකේ. අපි යාළුවෝ තුන්දෙනාම එකතු වෙලා පාඩම් කරපු දේවල් ආයෙමත් මතක් කරගෙන ගහපු ෂෝට් නෝට්ස් බලාගෙන පොඩි රීකෝල් එකක් ගියා මේ වෙලාවේදී. මොකද හැමෝම ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක. මොකද අපේ එක්සෑම් එක කල් ගිහින් තමයි දැන් මේ ආයෙමත් තියන්නේ. මේ මැදදී තව සෙමෙස්ටර් එකකුත් පටන් ගත්තා. ඉතින් අමාරුයි මේ පාර එක්සෑම් එක. එක්සෑම් එක ඉවර වෙලා මං ගෙදර ආවා. බස් එකේ සෙනගත් එක්ක සහ මගේ ෆෝන් එක unfortunately off වුණා. ඉතින් ඒක හින්දා මට වෙන කිසිම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් අද වගේම හෙටත් මට ආයෙත් එක්සෑම් එකක් තියෙනවා. ඒක නිසා ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න ඕනි ඒ සබ්ජෙක්ට් එකට රෙඩි වෙන්න. ඊයේ පාඩම් කළා හැම ගිහපු හින්දා කාමරේ ගොඩක් හැටි වෙලා තිබුණා. ඒ හින්දා කාමරෙත් ඉක්මනට හදාගත්තා. තිබුණු මහන්සියට මට කියන්න අමතක වුණානේ බස් එකේදී නින්ද ගිහින්. ඉතින් බහින්න ඕනි තැන නෙමෙයි මම බැස්සේ ටිකක් බහින්න ඕනි තැන පහු වෙලා. ඉතින් තිබුණු මහන්සියට පෙන්ෂන් එකට ගිහින් මෙන්න මේ බෝබෝ මිල්ක් එක ගත්තා. මම දැක්ක ගොඩක් කට්ටිය රහ නැහැ කියලා දාලා තියෙනවා. ඇත්තටම සුගර් රස පොඩ්ඩක් අඩුයි. හැබැයි මේක රහයි. මට නම් ඒක සෙට්.
ඊට පස්සේ ඉතින් මම ලන්ච් ගත්තා. ලන්ච් එකට තිබුණේ මෙන්න මේවා. බලන්නකෝ හරිම රසයි මේ බත් එක. මම හිතන්නේ ෆුඩ් සයිකල් කියලා කඩේකින් තමයි අරගෙන තිබුණේ. ඒ කඩෙන් මේ කෑම එක නම් ඇත්තටම ඒ ප්‍රයිස් එකටත් එක්ක මාරම බත්. ඊට පස්සේ ඉතින් බත් කන ගමන් මම කල්පනා කරේ හෙට සබ්ජෙක්ට් එකට දැන් මේ එක ළඟ සබ්ජෙක්ට්ස් දෙකක් තියෙනකොට අපිට චුට්ටක් අවුල් යනවා. අපි පොඩ්ඩක් මෙස් වෙනවා. මොකද අපි ජොබ් එකකුත් කරන ගමන් ස්ටඩිත් කරනකොට අපිට චුට්ටක් හරි අමාරුයිනේ. බැලන්ස් කරන්න. ඉතින් මට මේ පාර ටිකක් අමාරු වුණා ඒක. ඉතින් මං කන ගමනොත් කල්පනා කරන්නේ කොහොමද හෙට එකට රෙඩි වෙන්නේ කියලා. මොකද මං හෙට තියෙන සබ්ජෙක්ට් එකට නම් කිසිම දෙයක් ලොකුවට බලාගෙන නැහැ. වැඩි හිතන්නේ නැතුව හෙට සබ්ජෙක්ට් එකටත් අපි ඉක්මනට රෙඩි වෙමු. මම මෙතනදිත් වොයිස් කරනවා. මේ කතා කර කර තමයි මෙතනත් වීඩියෝ එක ගන්නෙ. හැබැයි ඉතින් ඒක ඇහෙන්නේ නැහැ ඔයගලන්ට. එහෙනම් මම වොයිස් ඕවර් එකක් ගේන්නම්. මම පාඩම් කරනකොට කරන දෙයක් තමයි මෙන්න මේ හඳුන් කූරු මේ හෝල්ඩ් එකට හඳුන් කූරක් ගහලා ඒ සුවඳ මට එනකොට මට ටිකක් අර පීස්ෆුල් මයින්ඩ් එකක් හැදෙනවා. try කරලා බලන්න. ඔයගලන් try කරලා නැත්නම් පොඩක් අවුල් වෙලා වගේ ඉන්න වෙලාවක ඒක හොඳ මෙතඩ් එකක් වෙයි සමහරක් විට ඔයගොල්ලන්ට. ඉතින් දැන් මේකත් පත්තු කරලා එක දිගට පාඩම් කරන්න තමයි යන්නේ. ෂෝට් නෝට් එකක් හදාගෙන. මොකද තාම සීමිත පැය ගණනක් තමයි තියෙන්නේ. අර ලොකු කාලෙක කන්ටෙන්ට් එකක් මට ඉවර කරන්න. දුම පේනවද ඔයගොල්ලන්ට? ඊට පස්සේ ඉතින් ගොඩාක් වෙලා පැය ගාණක් එක දිගට මම ෂෝට් නෝට් ගැහුවා. එක දිගට පාඩම් කරා. ඩිස්ට්‍රැක්ට් නොවී ඉන්න හරිම අමාරුයි. නිදිමත එනවා. කම්මැලි. මොකද දැන් ඊට කලින් දවසේ එක්සෑම් එකක් ලියලා ආවේ. ඒත් ඔළුව හරිම බරයි. මහන්සි බස් වල ආවේ. පාරවලුත් චරිතය. ඒත් ගොඩාක් කටක් කන්න වෙනවා අපේ ජීවිත සාර්ථක කරගන්න. ඉස්සර ඒවා කියනකොට අපි ඒවා ලොකුවට හිතුවේ නැති වුණාට රියල් ලයිෆ් එකේ අපිටත් ඒක එක්ස්පීරියන්ස් කරන්න උනාම තමයි තේරෙන්නේ ජීවිතේ හරි කට්ටක් කියලා. ඉතින් හැමදේම ඉවසගෙන හැමදේම දරාගෙන ගියොත් තමයි දවසක අපේ ජීවිත අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම එක දිගට මේ විදිහටම ඉඳලා ගොඩාක් වෙලා පාඩම් කරා. පැය 4කට කිට්ටු වෙන විතර පාඩම් කරා. ඊට පස්සේ මම නිදාගත්තා. මොකද මට ඊළඟ දවසෙත් එක්සෑම් තියෙන හින්දා. ඊට පස්සේ ඉතින් ආයෙමත් උදේම නැගිටලා ලෑස්ති වෙලා බස් එකේ කැම්පස් යන රෙඩි වුණා. ඉතින් අද එක්සෑම් එක තියෙන්නේ අපිට දවල් 1 ඉඳලා 4 වෙනකම්. එතකොට තමයි යාළුවා එනකොට ගොඩක් වෙලා හිටියා. හැබැයි යාළුවාට බස් එක චුට්ටක් පරක්කු වෙනවා. බස් එක එතනින් ගියපු හින්දා ඊට පස්සේ යාළුවා ටිකක් පරක් වෙලා ආවා එක්සෑම් ලාං වෙන්නම තියලා. මම ඉතින් කැම්පස් එකට යනකොට මගේ අනිත් යාළුවා කැම්පස් එකේ ලෙක්චර් හෝල් එකකට වෙලා පාඩම් කර කර ඉන්නවා කිව්වා. ඉතින් ඒ ලෙක්චර් හෝල් එක හොයාගෙන මමත් ගියා. ගිහිල්ලා මගේ ෂෝට් නෝට්ස් උත් එළියට අරගෙන අපි දෙන්නම පාඩම් කරා. මතකයිද කියලා බැලුවා. ඉතින් ওই වෙලාවට අපි මතකයිද කියලා බැලුවට අපිට සමහර ඒවා මතක නැහැ. ඒ හින්දා අපි ඒ වෙලාවට ටිකක් මතක් කරන්නේ නැතුවත් ඉන්නවා. මොකද එතකොට අපේ ඔළුවේ තියෙන ඔක්කොම අමතක වෙලා යන හින්දා. හැබැයි මම බලන්න කියලා කිව්වොත් මේක අනිවාර්යයෙන්ම එන ලයින් එකකුත් තියෙනවා. ඒක හින්දා අපි මට හිතුණොත් අපි දෙන්නම ඒක අනිවාර්යෙන් අපි යාළුවෝ ඔක්කොම ඒක බලලා තමයි ආයෙමත් එක්සෑම් එකට යන්නේ. ඉතින් මේ වෙලාවේ අපි ආයෙම පාඩම් කරා. එක්සෑම් එකට විනාඩි 5ක් වගේ තියලා අපි එක්සෑම් හෝල් එකට යන්න රෙඩි වුණා. එතකොටම අපේ අනිත් යාළුවත් ආවා. මේ වෙලාව නම් අපි ටිකක් ඉන්නේ හරිම නිදහසින්. මොකද දෙවෙනි දවසේ එක්සෑම් එකත් ඉවරයි. මට නම් චුට්ටක් සමහරක් ප්‍රශ්න ටිකක් ඩවුට් එකක් තිබුණා. ඉතින් 100% හරියටම ලියා ගන්න බැරි වුණා. මොකද මට ටයිම් මදි. ඊට පස්සේ ඉතින් අපි ඉක්මනට එක්සෑම් හෝල් එකෙන් එළියට ඇවිල්ලා LG එකට යන්න ගියා. ඒ කියන්නේ කැෆෙටේරියා එකට මොනවා හරි කන්න. මේ වෙලාවේ හොඳටම වහිනවා. අපි ඉතින් රොටි අරගෙන මම මාළු පාන් එකක් අත්ත අපි ෂෙයා කරගෙන කෑවා. බැස්සේ යාළුවොත් එක්ක රොටි කනවා කියන්නේ කැම්පස් එක. ඒක වෙනම ෆීලිං එකක් ළමයි. හැබැයි අපේ කැම්පස් එක ලස්සනම වැස්ස වෙලාවට බලන්නකෝ. වහිනකොට
තියෙන ලස්සන ඇත්තටම මට මේක කියන්න තේරෙන්නේ අර බලාගෙන ඉන්න ආසයි ඒ වටපිටාව ගස් කොළන් වලින් පිරීලා ඉතින් මම ඔයගොල්ලන්ව පොඩි වටයක් එකා යනවා අපේ කැම්පස් එකේ. මේ තියෙන ලයිබ්‍රරි එක ළඟ අද එක්සෑම් හින්දා කවුරුත් නැහැ. හොඳටම වහිනවා. තව අවුරුද්දක් වගේ තමයි අපි කැම්පස් එකේ ඉන්නේ. ඉතින් ඒක මතක් වෙනකොට නම් ටිකක් දුකයි. මොකද යාළුවොත් නැහැ. එතකොට අපි ජොබ්ස් වලට යන්න ඕනේ. ආයේ කැම්පස් යන්නේ නැහැ. ඒ දේවල් මතක් වෙනකොට මේ ගෙවන තප්පරේ ගොඩක් ආසාවෙන් සතුටින් යාළුවොත් එක්ක ඉන්න ඕනි කියන එක තමයි අපේ මයින්ඩ් එකේ හැම වෙලාවෙම තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ කැම්පස් එකෙන් එළියට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකෙන් එළියට තියෙන තැන. හරියම ලස්සනයි. බලන්නකෝ කොළ පාටට අර වැස්සට මං කිව්වේ ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා කියලා. ඒක තමයි මං ඔතනින් පෙන්නන්නේ. තාමත් හොඳලාවට වහිනවා. කලින් තරම්ම නම් නැහැ. වීඩියෝ එක දිග වෙන හින්දා මං වැඩිය දේවල් ඇඩ් කරන්නේ නැහැ. මොකද මේක දික් වුණොත් ඔයගලන්ට බලන එක බෝරින් වෙයි හින්දා. තියන් ඉන්නවනේ. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් ඉඳගෙන අද දවස ගැන පොඩි කයියක් දැම්මා. කැම්පස් ෂටල් එක එනකන්. ෂටල් එකේ තමයි අපි ගෙදර යන්නේ. ඒක නිසා වෙනකන් මෙතනින් ඉඳගෙන කයියක් ඇහුවා. මේ තියෙන මගේ කැම්පස් එක ගොඩක් දේවල් ඉගෙන ගත්ත. අනාගතයේ සාර්ථකත්වයට ලං වෙන්න පුළුවන්. අපි ආස දේවල් තෝරගෙන කරන්න පුළුවන් නිදහස තියෙන හොඳම තැනක් තමයි මට හම්බුණු හොරයිසන් කැම්පස් එක. ඉතින් ඔයගලත් එන්න හිතාගෙන ඉන්න නම් අනිවාර්යෙන් එන්න. ඒක දැන් ගොඩක් කරලා. ළමාට ගියා නම් දැන් ඉතින් 98 97 නිලේක 97 අරකි 2001 යාළුවෝ මේ මොකේද තනකොළ පෙත්තේද එහෙන් බලද්දි ඕගොල්ලන්ගේ හොඳටම මදි අසුනි මගාවේ 9 9ට ඇවිල්ලා ඉන්න ලෙක්චර් හෝල් එකක පාඩම් ඉන්න හෝමාගම ප්‍රසිද්ධ විශ්ව ඔයායි පරක්කුනේ අද මන්ද ඉන්නාද මං හිතුවා මේ කලින් කලින් මම 11ට ගෙදරින් ආවේ ඒ ඇවිල්ලත් මේ අද තාත්තා වකට ගෙනත් දැම්මේ නෑ වීඩියෝ එක දැනටම ගොඩක් තික් වෙලා තියෙන්නේ. ඉතින් හින්ද විනාඩි 18කට වැඩි අල බලයිද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මගේ ජීවිතේට මට මේ දේවල් මතකයක් විදිහට ඕනි හින්දා තමයි මම YouTube එකට අප්ලෝඩ් කරන්නේ. සහ අපේ කැම්පස් එකට මේකෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා ඉන්න හිතාගෙන ඉන්නවා නම් අපේ කැම්පස් එකට ඇතුළත කොහොමද එතකොට මොන වගේද කියන එක ගැන අදහසක් ගන්න කැමති කෙනෙක් ඉන්නා නම් මගේ වීඩියෝ එක යාලට දවවක් වෙයි කියලා මම හිතනවා. ගෙදර යන ගමන් මගින් බහැලා කීල්ස් එකට ගියා ආස හිතන දෙයක් ගන්න හිතේ තිබ්බා. ඒක බලන්න යනකොට මට මෙන්න මේ කියුට් අයිටම්ස් තියෙන තැන හම්බුණා. මං ඉතින් ඒව බල ඉන්නකොට එතන හිටපු දෙන්නෙක් ළඟට ඇවිල්ලා මං දිහා බලාගෙන හිටියා. බැලින්නම් ළමයි ඒක කීල්ස් එකෙන් පැත්තක කීල්ස් එක ඇතුලේම හදපු මිනිස්සු එකක්. මන් දන්නේ නැහැ නේ. ඉතින් මම ඉතින් කීල්ස් එකෙන් අලුත් දේවල් දාලා ඒත් මං කල්පනා කරා වෙන කිල්ස් වල වගේ නැතුව මේක තියෙන්නේ කියලා. මොකද මම උඩින් මිනිස්සු තියනවා මම දැක්කේ නෑ නම ගහලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මම කිල්ස් එකෙන් ගන්න හිතාගෙන ආපු එකක් අරගෙන මම ගෙදර ගියා. ඒ ඇස්සේ මෙන්න මේ අලුත් අයිටම් එකක් හම්බුණා. මම දන්නේ නෑ මේක හොඳයිද කියලා. රුපියල් 200ක් තමයි ප්‍රයිස් එක තිබ්බේ. හැබැයි බැලුවා විතරයි මම ගත්තේ නෑ. මම ගන්න ආසාවෙන්ම හිටපු මෙන්න මේක තමයි මම ගත්තේ. අංක එකේ චොක්ලට් පවුඩර් මේ ඔෆර් එක. මේකේ ග්‍රෑම් 200 චොක්ලට් පවුඩර් බොක්සස් දෙකක් තියෙනවා. ෆ්‍රොත එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ආසාවෙන් හිටියා. ගත්තා. ඉතින් ඔයගොල්ලෝ තාස දේවල් try කරන්න අමතක කරන්න එපා. මොකද ඒක ඔයගොල්ලන්ගේ මානසික සතුට වෙනුවෙන් කරන දෙයක්. ඉතින් ඒක කවුරුත් කිව්වා කියලාවත් කවුරුත් hina වෙයි කියලාවත් හිතලා ඒ දේවල් නවත්තන්න එපා.
දවස් දෙකක විඩාව නැති කරගන්න, ඒ මහන්සිය නැති කරගන්න මම ආසම චිප් එක අරගෙන ආවා. ඉතින් මම ඔස්ටාර ඔක්කොම කරලා ඉවරයි. දැන් මගේ ෆ්‍රී ටයිම් එක ඔන්න වුණා. ඉතින් මම ආසම චිප් එක කන ගමන් YouTube වීඩියෝ එකක් බලන්න, ආසම TikTok වීඩියෝ එකක් බලන්න තමයි දැන් මම යන්නේ. මගේ මයින්ඩ් එක පීස් කරගන්න. ඉතින් ගිහින් එන්නම් බායි. තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලව අමතක කරෙත් නෑ. මෙන්න මේ චිප් එක ඔයාලට.